අයිබෝන් හැමෝටම කොහොමද ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඔයාලා ගොඩාක් ආස කරන මාතෘකාවක් ගැන ඒ තමයි ඊළඟ අවුරුද්දේ ඉගැන 2026දී ලංකාවේ පිරිමින්ගේ ෆැෂන්ස් වල අලුත්වෙන් ට්‍රෙන්ඩ්ස් ටික මොනවද කියන එක මොකද හිතන්නේ ආසහිතනවනේ ලෝක පැෂන් සික්මට වෙනස්සන වගේම ලංකාවේ දැන් ෆැෂන් ගේම එක වෙනස් වීගෙන යනවා පරණතාල ඇඳුම් වෙනට අලුත් සුව පහසු අපේ සංස්කෘතිය ගැලපෙන ගලෝබල් ට්‍රෙන්ඩ් එකත් එක්ක එකතු වෙලාන්න ෆැෂන් සම ඉස්රහට එන්නේ ඉස්රට අපිට දකින්න හම්බවෙන්න ඉතින් එහෙනම් අපි බලමු ඊළඟ අවුරුද්දදී ඔයාලගේ වැඩොබ් එකට එකතු වෙන්න ඕන දේවල්ටික මොනවද කියලා මේ වීඩියෝ එක ඉවරෙනකම්ම බලන්න මොකද අන්තිමට මම මේ ට්‍රෙන්ස්ටික් අපේ රටට ගැලපෙන විදිහට අපේ කල්චයකත් එක කොහොමද මික්ස් කරලා අඳන්න කියලා විශේෂ ටිප්ස් ටිකුත් ඔයාට දෙනවා එහෙනම් අපි පටන් ගමු රෙඩි ලෙට්ස් ගෝ 2026ද අපේ ෆැෂන් සල පලවෙනි සහ වැදගත්ම ට්‍රෙන්ඩ් එක තමයි අල්ටිමේට් කන්ෆර්ට් කියන්නේ ඒ ගැන 100%ක් සුව පහසුව කියනද තමයි මුලටම එන්නේ අද ඇඳුම් වෙනකට සැහැල්ලු බුරුල් නිදහස්සේ කරදරයක් නැතුව ඇඳගෙන ඉන්න පුළුවන් ඇඳුම් තමයි ට්‍රෙන්ඩින් වෙන්නේ ඒ මොනවද කියලා අපි එකින් එක බලාගෙන යමුකෝ 2026දී ස්කිනි ජීන්ස් ස්ලිම් ෆිට් ජීන්ස් වෙනකොට කකුල් දෙපැත්තෙන් ලූස් කරපු සුව පහසුවෙන් ඇඳගෙන ඉන්න පුළුවන් කලිසම් ඔන්න ආයෙත් ට්‍රෙන්ඩ් එකක් වෙනවා මේවා කොටන් ලිනන් වගේ ෆැබ්‍රික්ස් වලින් තමයි වැඩිපුරම එන්නේ බොක්සි ෂර්ට්ස් ටිකක් බුරුල් කොටට මහපු බොක්සි ෂර්ට්ස් මේ ෂර්ට්ස් වලින් ෂෝට් ස්ලීව් ෂර්ට්ස් කැෂුවල් අඳින්න එහෙම හරිම ලේසි ලංකාවේ තියෙන හොට් ක්ලයිමේට් එකට හොඳටම මැච් වෙන ලිනන් කොටන් සීසක වගේ රෙදි වලින් හදපු සැහැල් දැනුම් වලට තියෙන ඉල්ලුම සෑහෙන්න වැඩි වෙනවා මේ රෙදි වලින් හදපු පිජාමා ස්ටයිල් කෝට්ස් වගේ ඒවාගෙන් කම්ෆර්ටබල් එකයි එලගන්ස් ලුක් එකයි টොප් ලෙවල් එකට ගේන්න අපිට පුළුවන් අපේම සරම පහුගේ කාලෙම ලොකු හයිප් එකක් තිබ්බ ඇඳුමක් මේක ඔන්න ඊළඟ අවුරුද්දෙත් මේක තවත් අප්ඩේට් වෙලා ආපහු ෆැෂන් වර්ල්ඩ් එකට එයි කියලා අපිට හිතන්න පුළුවන් 2026 දී කලර් සිලෙක්ෂන් එක ගැන කතා කරද්දී කියන්න ඕන දෙයක් තමයි කලර් සිලෙක්ට් කරද්දී ඒකාකාරී වෙන්න එපා කියන දේ. වෙනද try කරපේවම නැතුව කලර්ෆුල් ඒවා try කරලා බලන්න. ඒත් එක්කම අපේ කල්චර් එකේ තියෙන යුනික් කලර්ස් උත් ග්ලෝබල් ට්‍රෙන්ඩ් එකත් එක්ක ලස්සනට මික්ස් කරගන්න පුළුවන් කියන එක ඔළුවේ තියාගන්න. ඉස්සරහටන මේන් කලර් එකක් තමයි දම් පාට. රිච් ඉන්ඩිගෝ, එර්බර්ග්‍රීන් වගේ ලක්සරි පර්පල් කලර්ස් කැෂුවල් ටී-ෂර්ට් එකක විතරක් නෙවෙයි ස්මාර්ට් බ්ලේසර් වලටත් ඇප්ලයි කරගන්න පුළුවන්. මේ කලර් එක කෙනෙක්ගේ ආත්ම ප්‍රකාශනය. ඉන්ඩිවිජුවලිටි කියන එක ඉස්මතු කරලා පෙන්වන කලර් එකක්. calm and grounding vanilla yellow, worm peach වගේ muted colors. ඒ කියන්නේ මුරුදු පාටවල් ගොඩාක්ම short sleeve shirts වලට fit wear වලට set වෙයි. olive green, dusty green වගේ natural colors උත් ඔයා daily අඳින අඳුම් වලට නියමයි. ඔන්න ගයිස් අයත් ස්ට්‍රිප්ස් කරලියට එනවා පින් ස්ට්‍රයිප්ස් විතරක් නෙමෙයි බෝල්ඩ් ස්ට්‍රයිප්ස් හිටන් කලිසම් කමිස අවුට්වෙයාර් වලට එකතු වෙනවා ගින් හැම් ප්ලේඩ් වගේ චෙක් ඩිසයින් සීසනල් ඩ්‍රෙසින්ග්ස් වලට විතරක් නෙවෙයි ෂෝට් ස්ලීව් ෂර්ට්ස් වලත් බලා ගන්න පුළුවන් වෙයි ඔන්න අපිට සාම්ප්‍රදායික ෆෝමල් වෙයාරකට තිත තියලා ස්මාර්ට් කැෂුවල් කියන දේ එලිවේටඩ් කම්ෆර්ට් කියන තැනට එනවා ස්මාර්ට් කැෂුවල් අලුත් වෙනවා තද ස්ටිෆ් සූට් වෙනුවට ලිහිල් සැහැල්ලු රෙදිවලින් මහපු ෂූට්ස් ආයෙත් වෙනවා ටෝනල් ලේරි ඒ කියන්නේ එකම කලර් කෝඩ් එකේ වෙනස් වෙන ෂේඩ්ස් එකට එකතු කරන එක මේකෙන් නියම ස්මාර්ට් කැෂුවල් ලුක් එකක් දෙනවා ඔයාට ඒක හින්දා ඒක try කරලා බලන්න මතක තියාගන්න සූට් එකේ කොටසක් විතරක් වෙලා තිබුණ වෙස්ට් එක දැන් ස්ටාර් අයිටම් එකක් විදිහට ලයිට් වෙයිට් টොප් එකක් උඩට අඳින්න විතරක් නෙවෙයි සෝලෝ අඳින්න පටන් ගන්නවා කමිසයි කලිසමයි දෙකම ඩෙනිම් වලින් අඳින ඩබල් ඩෙනිම් ලුක් එක ආයෙත් වෙනවා මේකෙදි ටෝනල් ඒ කියන්නේ එකම කලර් එක හරි වෙනස් කලර්ස් යූස් කරලා ස්මාර්ට් ලුක් එකක් හදාගන්න පුළුවන් වොෂ් කරලා නැති නැචරල් ඩාර්ක් බ්ලූ කලර් ඩෙනිම් රෝ ඩෙනිම් කියන්නේ ඒවට ඔන්න මේවත් ආයේ පොපිවල අයිටම් එකක් වෙනවා ඔතෙන්ටික් ලුක් එකක් කැමති අයට මේවා නියමයි ජම්ප් සූට් එක කියන්නේ කැෂුවල් වගේම ටිකක් ෆෝමල් ඉවෙන්ට්ස් වලට අඳින්න පුළුවන් කම්ෆර්ටබල් ස්ටයිල් එකක් ලීන් ලයින්ස් වගේම හොඳ ක්වොලිටි ෆැබ්‍රික්ස් වලින් මහපු ජම්ප් සූට්ස් 2026 දී ඔන්න ඔයාට වැඩිපුර දකින්න හම්බ වෙයි. ඇඳුම විතරක් නෙවෙයි ඒ ඇඳුම වගේම අවුට්ෆිට් එක කම්ප්ලීට් කරන්න ෂූස් ඇක්සසරිස් ගොඩක් වැදගත්. මෙන්න දැන් අපි බලන්න යන්නේ 2026 දී අලුත් වෙන ෆුට්වෙයාර් ඇන්ඩ් ඇක්සසරිස් ට්‍රෙන්ඩ්ස් ටිකක්. සාමාන්‍ය සරප්පු නෙමෙයි leather straps, sculptural soles තියෙන පොඩ්ඩක් sophisticated පෙනුමක් තියෙන slippers රස්නේ කාලට city life එකකට
හොඳටම මැච්චනවා. ඔන්න මම කියනට බලන්නකො කකුල් දෙකට සැප මොකසින්ස් බෝට් ෂූස් වගේ ඒවා ආයෙත් පාරවල් දකින්න හම්බවෙයි. සාමාන්‍ය ලංකාවෙරින් පොටකල්සම් වැඩි අඳින්න නැතුනට සාමාන්‍ය මයිකෝෂෝට්ස් ඒ කියන්නේ ගොඩක් කෙටි කොට කලිසම් මේ වෙනකොට ලෝක ලොකූ ට්‍රෙන්ඩ් එකක් වීගෙන යනවා. පුළුවන්ම ට්‍රයි කරලා බලන්න. මොකද ලංකාව වගේ උෂ්ණ කලාපයකට ඕක ගොඩක් සෙට් වෙයි. ස්කාෆ් එක කියන්නේ දැන් ඉස්සර වගේ ෆන්ක්ෂනල් අයිටම් එකක් නෙවෙයි. මේ වෙනකොට ඒක අවුට්ෆිට් එකකට ෆයිනල් ඩීටේල් එකක් දෙන්න ෆැෂනබල් අයිටම් එකක් වෙලා තියෙනවා. එතකොට වීකෙන්ඩ් බෑග්ස්, ස්ට්‍රක්චර්ඩ් ලෙදර් බෑග්ස් ඔයාගේ ඩේලි යූස් එකට වගේම වීකෙන්ඩ් අවුටින්ග්ස් වලටත් ජනප්‍රිය වෙයි. හොඳයි අපි ගලෝබල් ට්‍රෙන්ඩ්ස් ගැන කතා කරන්නේ. දැන් බලමු ලංකාවේ කල්චර් එකට මැච් වෙන විදිහට කොහොමද මේවා මික්ස් කරලා අඳින්න කියලා. ඉස්සෙල්ලම බලමුකෝ අපේ රටේ දේශගුණයට කලපගන්නේ කොහොමද කියලා. අපේ රටේ තියෙන රස්න ගතිය හින්දා ලූස් ෆිට් එකටයි ලිනන් කොටන් වගේ සැහැල්ලු රෙදි වලින් කරපු ඇඳුම් වලටයි 20යි 26 දී හොඳ ට්‍රෙන්ඩ් එකක් එයි කියලා හිතන්න පුළුවන්. හොඳ ට්‍රෙන්ඩ් එකක් හැදෙයි කියලා හිතන්න පුළුවන්. රස්නේ වැඩි දවසට ලිනන් වයිඩ් ලෙග් ට්‍රවුසර් එකක් වයිට් බොක්ස් ෂර්ට් එකක් එක්ක දාන්න. හරිම ස්ටයිලිෂ්, හරිම කූල්. අපේ දේශයේ බතික් කලර්ස්, ක්ලේ වගේ කලර්ස් වලින් ඩිසයින් කරපු පින්ටඩ් ෂර්ට්ස් වලින් බෝල් පැටර්න් ට්‍රෙන්ඩ් එකට ලංකාවට ආවේනික පෙනුමක් දෙන්න පුළුවන්. ඒ විදිහටම කලිසම් වලට පින් ස්ට්‍රයිප්ස් වෙනුවට අපේ රටේ හැදෙන හෑන්ඩ්ලූම් රෙදි වල ස්ට්‍රයිප්ස් පැටර්න් එහෙම දාලා ගත්තොත් මාර ලුක් එකක් එයි. ඒක මගේ පර්සනල් අයිඩියා එකක්. කාට හරි පුළුවන් නම් පොඩි try එකක් දීලා බලන්නකෝ. මටත් කියන්න. අන්තිමට මම ඔයාලට පොඩි ඔපිනියන් එකක් දෙන්නම්. ඔයා මතක තියාගන්න ඕන දෙයක් තමයි ස්ටයිල්ස් කරනවා කියන්නේ දෙයක් කොපි කරන එක නෙවෙයි කියන දේ. මේ ට්‍රෙන්ඩ්ස් ඔයාගේ පර්සනල් ස්ටයිල් එකට කොහොමද මැච් කරගන්න කියන එක තමයි වැදගත් වෙන්නේ. ඒක තමයි ඔයා මතක තියාගන්න ඕන වෙන්නේ. සුව පහසුවයි, ඔයාට ඔයා ගැන තියෙන විශ්වාසයයි, ඔයාගේම අනන්‍යතාවය ඉස්මතු කරලා පෙන්වන්න මෙන්න මේ ට්‍රෙන්ඩ්ස් ටික පාවිච්චි කරන්න. එහෙනම් අද මම නවතිනවා. මේ ට්‍රෙන්ඩ්ස් ගැන ඔයාගේ අදහස පහලින් කමෙන්ට් එකක් කරන්න. ඒ කමෙන්ට් එක මට ඉස්සරහා වීඩියෝස් වලට ගොඩාක් වටිනවා. එහෙනම් වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා. තව ලස්සන ෆැෂන් ට්‍රෙන්ඩ් එකක් එක්ක ආයෙත් අපි ඉක්මනටම හම්බෙමු. ලස්සනට ස්ටයිල්ස් කරන ගමන් ලස්සනට ඇවිදින්න කොහොමද කියලා දැනගන්නත් ඕන නම් මෙන්න මේ වීඩියෝ එකක් බලාගෙන යන්න.